ක්‍රිකට් తాවකාලිකයි. අප උපයාගත් යාළුකම් මනුස්සකම් සදාකාලික වග ඔබ කිසිදාක කිසි දිනක අමතක කරන්නට එපා. මන්ද අප සුන්දර මිනිස්සුන් මේ සැහැල්ලු පන්දුව තුළ උපයා ගන්නට ලැබීම ධනාත්මක ධනයක්. මන්දමා සුළු ජාතිකයෙක් අන්‍යාගමිකයෙක් වුවත් අපට විවිධ පළාත්වල අද අඟුණු කළට අහවාම ප්‍රධාන ජාතීන් ලෙස බෞද්ධයන්ගේ ලැබෙන ආගන්තුක සත්කාර ලැබෙන විට මා නිරන්තරයෙන්ම සමාජයට පණිවිඩයක් ලබා දෙන්නට හේතුව එයයි දාබර ක්‍රාලුනි හිතවතුනි. මේ ලබා දෙන පණිවිඩය සමාජගත කරමු. සියලු ජාතීන්ට ගරු කරමු. මේ තමයි අප කළ යුතු දේ. මන්ද ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ බොහොම සුන්දරම රටක් දාබර ක්‍රාලුනි හිතවතුනි. පාකී රාජ් කියන චරිතය අද හිවි වේට නැති වේවි. නමුත් ක්‍රිකට් හැමදාමත් හදවත් තුළ ජීවත් කරන්නට ඕනේ දාබර ක්‍රාලුනි හිතවතුනි. මේ සැහැල්ලු පන්දුද මම ඇත්තටම අදවති මහාදරය කරන ජාතික ක්‍රිකට් වලට වඩා දාබර ක්‍රාලුනි හිතවතුනි. මේකේ සතුට තෘප්තිය වින්දනය මන්ද ජාතික ක්‍රිකට් කණ්ඩායමක ලබන්නට බැරි සතුටක් තිබෙනවා දාබර ක්‍රාලුනි හිතවතුනි.